අයිබෝන් සියලු දෙනාට මම සදිෂ් පතිරණ මම මේ යන්නේ පනාවිටි අම්බලම බලන්න. ඒ යන අතරමඟ මට හිතුණා ඔයාලට වාහනේ කිලෝමීටර් 5000කට වඩා ඩ්‍රයිව් කරපු පුද්ගලයෙක් විදියට ඇත්තටම ජෙනුයින් අත්දැකීම ඔයාලට එක බෙදා ගන්න. මේකේ පිටත පෙනුම ගැන කතා කරොත් මේකේ සිත් ඇද ගන්නා සුළු ඇග්‍රෙසිව් ලුක් පෙනුමක් තමයි තියෙන්නේ. ඔයාලට මේ ඩේ ටයිම් රනින් නයිට් එකකින් L shaped තව ඊට අමතරව මේකේ තියෙන හෙඩ්ලයිට් එකකින් ලස්සනක් ආකර්ෂණයක් ඇවිල්ලා තියෙනවා. රළු පාරවල් ගැන නම් කියන්න දෙයක් නැහැ. මේකෙදි මම අබලම් පාරවල් වල සහ කඳුකර කලාපේ හුළංගල ඒ වගේම තව හපුතලේ ඒ වගේ තැන්වලත් ගිහිල්ලා තියෙනවා මේකේ. එතකොට මේකේ මේ 205mm ground clearance එක මේ price range එකට තියෙන වාහනවල දකින්න පුළුවන් හොඳම ඔප්ෂන් එකක් තමයි මේ ground clearance එක. ඒ වගේම දෙයක් කියන්න ඕනේ. තව මේ වගේ කඳු ප්‍රදේශවල යද්දි මේ AMT transmission එක මාර විදියට මම වැදගත් වුණා. ඇත්තටම මේ වාහනේ කිලෝමීටර් 5000ක් වගේ පදවන්නෙක් විදියට ඇත්තටම මට මේක ඉන්ටීරියර් එකට කතා කරද්දි කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. හේතුව තමයි මේ බජට් එකේ තියෙන වාහනත් එක්ක කම්පෙයාර් කරද්දි මේකේ හොඳ ලෙග් ස්පේස් එකක් තියෙනවා. ඒ වගේ එක මට ඇත්තටම මේක සුව පහසුව මට ඩ්‍රයිව් කරන්න පුළුවන් වුණා මේ වාහනේ. ඒ වගේම මගේ Tecna Plus AMT version එකේ තියෙන හොඳ තව ඔප්ෂන් එකක් තමයි මේ 360 කැමරාවල. මේ වගේ අවස්ථාවක මේ වගේ පටු තැනක රිවර්ස් කරද්දි මේ 360 කැමරා එක මාර විදියට අපිට උදව් වෙනවා. මේ තමයි පනාවිටි අම්බලම. මේ වගේ ඉපැරණි ස්ථානයක් තියෙන තැනකට එන්න ලැබීම හරිම සතුටක්. නවීන මැග්නයිට් එකේ සුවපහසුවෙන් ඇවිත් මේ 18 වෙනි සියවසේ ලී කැටයම් වල සුන්දරත්වය අත්විඳින එක පුදුමාකාර වෙනසක්. මේක තමයි මගේ Nissan Magnite Tecna Plus AMT එකේ 5000 km driving experience එක. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝටම ස්තුතියි.